සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද සනීපෙන් සුවෙන් ඇතැයි කියලා මම සිතනවා. එන්නකෝ අද ඔයාලත් එකතු කරගෙන අපි අද රෑට රොටි ටිකක් හදමුද? මං ඉතින් අද රෑට රොටි ටිකක් හදන්න කියලා හිතාගත්තා. ඉතින් ඔයාලත් එකතු කරගෙන අපි රොටි ටික හදාගමුකෝ. ඉතින් ඔය විදිහට රොටි හදන්න මුලින්ම පොල් ඕනනේ. ඉතින් අපි ඔය පොල් ගෙඩිය ඔය විදිහට බිඳගමුකෝ. ඉතින් ඔයාලා පොල් වතුර අයින් කරන්නේ නෑ නේද? පොල් වතුර කාන්තාවන් වන අපිට ගොඩක් ගුණදායකයි. ඒ හින්දා මං නම් පොල් වතුර ටික අයින් කරන්නේ නෑ. ඔය විදිහට අරගෙන බබාලා දෙන්නටත් දීලා මාත් බොනවා. ඉතින් පොල් ටික ගාගත්තට පස්සේ රොටිය තවත් රසවත් වෙනවා. කැරට් ටිකක්, ලීස් කොළ ටිකක් වගේ දාගත්තාම. ඉතින් මට මේ රොටි හදන දවසේ නම් ලීස් කොළ තිබ්බේ නැහැ. ලූණු කොළ ටිකක් තමා තිබ්බේ. ඒක තමා මම පාවිච්චියට ගත්තේ. ඉතින් අපි ඕන කරන සියලුම දේ ඔය වගේ අරගෙන සෝදලා ගමුකෝ. ඉතින් ඔය විදිහට තමා මම රොටිය හදාගන්න සූදානම් කරගන්නේ. ලූණු කොළ දැම්මට ලූණු ටිකක් දාපුවාමත් රස වෙනවා. ඉතින් මම නයි කොච්චි කරලුකුත් තිබ්බා. ඉතින් කරල් දෙකක් තිබ්බට එකක් දාන්න කියලා හිතාගත්තා. මං හරිම ආසයි නයි කොච්චි සුවඳට. සැර නම් ටිකක් වැඩි වෙයි. ඒ වුණාට ඒ සුවඳ ආසයි. රොටියට දාපුවාම අමුතුම රසක් එනවා. ඉතින් ඔය ටික අපි අරගෙන සෝදලා චූටි චූටි කෑලි වලට පොල් එකට දාගමුකෝ. ඉතින් මම කරන්නේ ඔය පොල් එකට සියලුම එළවලු ටික දාලා පොල් එකටම ලුණු ටිකක් එහෙම දාලා පොල් එකට කලවම් කරගන්න එක තමා. ඊට පස්සේ තමා පිටි ටික දාගෙන රොටියට අවශ්‍ය පමණ වතුර දාගෙන අනා ගන්නේ. ඉතින් ඔය විදිහට තමා මම අවශ්‍ය කරන දේවල් ඔය විදිහට එකතු කරගත්තා පොල් එකට. කැරට් ටිකත් ගේට්ටුවෙන් ඔය විදිහට හීනියට පොල් එකටම ගාගත්තා. එනකෝ අපි දැන් පිටි ටික අරගෙන ඔය විදිහට කලවම් කරගමුකෝ. පොල් එකට ලුණු ටිකක් දාලා ඔය විදිහට කලවම් කරගෙන ඊට පස්සේ පිටි ටික දාලා අපි රොටි හදන පදමට රොටි මිශ්‍රණය හදාගෙන ගුලි කඩා ගමුකෝ. ලුණු තියනවද කියලා ඔය විදිහට බලලා ඊට පස්සේ අපි පිටි ටික කලවම් කරගමු. පිටි දාපුවාම ලුණු දාන්න බැරිව යනවනේ. ඉතින් ඔය විදිහට අපි පිටි ටික දාලා කලවම් කරගමුකෝ. අපි ඔය විදිහට පිටි අනාගෙන පැත්තකින් තියාගමු. ඉතින් රොටි කන්න නැතුවම බැරි දෙයක් තමා ලුණු මිරිස් කියන්නේ. ඉතින් අපි ඔය විදිහට ලුණු මිරිස් ටිකත් හදාගමුකෝ. එන්නකෝ. ඉතින් රොටි ටික වඩා ගන්න මම කැන්දකොළ තමා පාවිච්චි කරේ. කැන්දකොළ වල නටු ටික ඔය විදිහට කපාගෙන කැන්දකොළේ
පොල් තෙල් ටිකක් ගාගෙන ඔය විදිහට කැන්ද කොලේ රොටිය වඩා ගමුකෝ. ඉතින් ලොකු රොටි නෙමේ සාමාන්‍ය විදිහට රොටි තමා මම හදාගන්නේ. ඉතින් මම දරලිපේ තමා රොටි ටික පුච්ච ගන්න හදන්නේ. අපි ඔය විදිහට රොටි ඔක්කොම පුච්ච ගමුකෝ. ඉතින් ඒ රොටිය පිච්චෙනකන් අපි අනිත් ටිකත් වඩා ගමුකෝ. දරලිපේ උයන නිසා ගින්දර පාන්න නම් ඕනේ. නැත්තම් පිච්චෙන්න බලනවා. ඉතින් අනිත් පැත්තත් අපි දාගමුකෝ. මේ පැත්ත නම් ගින්දර සැර වැඩි වුණාම දරලිපේ ඉතින් පිච්චෙන්න බලනවා. ඒ රොටිය අපි ඒක බාගෙන අනිත් එකත් දාගමුකෝ. ඉතින් ඔය විදිහට තමා මම රොටි ඔක්කොම ගත්තේ. ඉතින් රොටි හදාගන්න ටිකේ අපි කුස්සියත් අස් කරගමු. රොටි ටික පිච්චෙනකන්. අවසාන රොටි කීපය පුච්චන්න අපේ ගෙදර පොඩි සමාජිකයෝ දෙන්නත් ඇවිල්ලා. ඉතින් එයාලා රොටි පුච්චන්න නම් නෙමේ ඇවිල්ලා තියෙන්නේ. ඕන්න බලන්නකෝ. එයා ගින්දර වලට පිඹ ගින්දර ටික වැඩි කරනවා. ඉස්සර අපිත් එහෙම නේද? අපේ අම්මලා වෙනකන් ඔය විදිහට කුස්සියේ බලාගෙන ඉන්නවා. හරි එන්නකෝ අපි කෑම මේසේ ලෑස්ති කරගමුකෝ. මං අද රොටි කන්න ලුණු මිරිසුයි කෙසෙලුයි විතරයි තියෙන්නේ. ඉතින් අපේ ගෙදර අය හරිම ආසයි කෙසෙල් එක්කලා රොටි කන්න. ඉතින් ඔය විදිහට තමා මං රොටි ටික ලෑස්ති කරගත්තේ. අපි දැන් කට්ටියට එන්න කියමුකෝ. ඉතින් මං ඉස්සර පොඩි කාලේ ඉඳන් මගේ ආසාවක් තමා ඔය විදිහට එකතු වෙලා කෑම ටික කන්න. ඉතින් දරුවෝ අපි ගාව රැඳෙන්නේ ටික කාලයයිනේ. ඉතින් ඒ කාලේ කෑම කන ටිකත් එකතු වෙලා කන එක මං හරිම සතුටින් ආසාවෙන් කරන දෙයක්. හරි එහෙනම් මං ගිහින් එන්නම්. නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි.